හරි හැමෝටම තෙරුවන් සරණයි. එතකොට ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙනගෙන යන වීඩියෝ මාලාවේ ඔයා මේ එකතු වෙන්නේ 6 වෙනි පාඩමත් එක්ක. එතකොට දැන් මේ 6 වෙනි පාඩම බලනවා නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද පුතේ? අපේ 1 2 3 4 5 පාඩම් ටික පිළිවෙලට බලාගෙන එන්න ඕනි. පැහැදිලිද වැඩේ? එතකොට අපි යනවා 6 වෙනි පාඩමට. ඒ කියන්නේ පුතේ අපි දැන් කලින් 5 වෙනි පාඩම නැවැත්තුවේ නාමපද වර්ග ටික. දැන් නාමපද වර්ග ටික මතක නැත්නම් ඔයාට පුළුවන් 5 වෙනි පාඩම බලන්න. 5 වෙනි පාඩමේ නාමපද වර්ග 10ක් කතා කරා. අපි අද කතා කරන්නේ ඒ නාමපද වර්ග 10යි පළවෙනි වර්ගය. හරිද? එතකොට දාගන්න පළවෙනි වර්ගය. දැන් අපි දන්නවා මේ වීඩියෝ බලන අපේ යාළුවෝ ටික මොකද කරන්නේ? පොතක් පෑනක් ළඟට අරගෙන අපිත් එක්කම මාත් එක්කම මේ වීඩියෝ එකත් එක්කම මේක ලියාගෙන හදාගෙන යන යාළුවෝ තමයි ඉන්නේ. පැහැදිලිද වැඩේ? එතකොට අපි දාගමු දරුවෝ 6 වෙනි මාතෘකාව. දාගන්න 6 වෙනි මාතෘකාව common nouns. දාගන්න දරුවෝ 6 වෙනි මාතෘකාව තමයි මොකද්ද? common nouns. හරි common nouns පැහැදිලි වැඩේ. හරි දරුවෝ දාගන්න මාතෘකාවේ සිංහල තේරුම් පල්ලෙන් අපි ඉංග්‍රීසි වලින් සිංහල කතා කරගෙන පැහැදිලි වර්ගන යන ගමනක්. දාගන්න සිංහල තේරුම පොදු නාම පද. දාගන්න common noun කියන්නේ පොදු නාම පද. හරි එතකොට දැන් මං හිතන්නේ පොතක් අරගෙන පෑනක් අතට අරගෙන දැන් කට්ටිය 6 වෙනි මාතෘකාව දැම්ම common noun කියලා ලිව්වා. දැම්ම සිංහල තේරුම පොදු නාමපද. හරි මොකද්ද පොදු නාමපදයක් කියන්නේ? හරි මේ අහන්නකෝ. හරි මම මෙන්න මේ එක්සැම්පල් එකක් ගන්නවා. හරි මම මාතෘකාවම ගන්නන්නේ. හරි මම මාතෘකාවම කරනවා ලියා ගන්නවා. ලියාගත්ත කියලා මම හිතනවා මාතෘකාව. හරි එතකොට පොදුයි කියන්නේ ඔයාට පොදු වෙන්නත් ඕනි මට පොදු වෙන්නත් ඕනි. එතකොට අපි ගමුකෝ රටේ ජනාධිපතිට පොදු වෙන්නත් ඕනි. මේ ලෝකේ හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් වලට නාමපද වලට අපි කියන මොනවද? common noun කියලා. මම සරල එක්සැම්පල් එකක් ගන්නම්කෝ. මේ බලන්න. මම ගන්නවා හිතන්නකෝ මෙහෙම. ස්කූල්. මම ගන්න වචනය ස්කූල්. ස්කූල් කියන්නේ පාසල. අපේ ගමෙත් ඉස්කෝලයක් තියෙනවා. ඒකත් ස්කූල්. ටවුන් එකෙත් තියෙනවා. ඒකත් ස්කූල්. එතකොට කොළඹ පැත්තට ගත්තොත් එතනත් ස්කෝල තියෙනවා. ඒකත් ස්කූල්. ඉන්දියාවත් ස්කෝල තියෙනවා. ඒවත් ස්කූල්. පැහැදිලිද? එතකොට ළමයි මේ ස්කූල් කියන පදේ මොකක් වෙනවද? පොදු නාම පදයක් බවට පත් වෙනවා. මේ හිතන්නකෝ තවත් වචනයක් මම ගන්නවා. පොදු නාම පදයක්. මද කියන්නේ කවුද? මද කියන්නේ අම්මා. පැහැදිලිද? එතකොට ඔයාගේ අම්මත් මද. මගේ අම්මත් මද. එතකොට කොළඹ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ අම්මත් මද. එතකොට ඉන්දියාවේ මිනිස්සුන්ගේ අම්මත් මද. අම්මා කියන්නේ අම්මටම තමයි. එතනින් එහා වෙන කතාවක් නෑ. එතකොට දරුවෝ මද කියන්නේ අපි දන්නවා මොකද්ද? පොදු හැමෝම පාවිච්චි කරන නාම පදයක්. පැහැදිලිද? එතකොට common noun එකක් කියන්නේ මොකද්ද? අපි පොදුවේ පාවිච්චි කරනවා නම් අපි කියනවා ඒවට මොනවද? common noun කියලා. හරි එහෙනම් මාතෘකාව ලිව්වා. පල්ලෙන් තරුමාක්කයක් එහෙනම් දාමුකෝ එහෙනම්. පල්ලෙන් තරුමාක්කයක් දාලා මම මේ කියන කතාව දැන් ලියා ගන්න සිංහලෙන්. මම කියන කතාව සිංහලෙන් ලියාගෙන යමු. අපි මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් මික්ස් කරගෙන ලස්සනට ඉගෙනගෙන යන්නේ. හරි දාමු. දාන්න ළමයි common noun කියන මොකක්ද කියලා සිංහලෙන් ලියාගමු. දැන් මාත් එක්කම මේක ලියමු. මාත් එක්කම දැන් පොතක් ගත්තා. දැන් මාත් එක්කම ලිව්වා. නෝට් එකක් හදාගෙන යනවා අපි. හරි දාගෙන ගන්නකෝ. ලියන්න මෙහෙම. ඉංග්‍රීසි භාෂාව තුළ හරි මාත් එක්ක ලියමු. ගන්නකෝ. ඉංග්‍රීසි භාෂාව තුළ සියල්ලෝම ඉංග්‍රීසි භාෂාව තුළ සියල්ලෝම පොදුවේ භාවිතා කරන නාමපද
පොදුවේ භාවිතා කරන නාම පද මතකම ලියමු. පොදුවේ භාවිතා කරන නාම පද common noun මාතෘකාවේ තියෙන වචනේ නැත්නම් මම මෙතන ලියන්න. common noun පොදුවේ භාවිතා කරන වචන common noun ලෙස හඳුන්වයි. common noun ලෙස හඳුන්වයි. පැහැදිලිද? common noun ලෙස හඳුන්වයි. හරිද වැඩි? හරි. එතකොට ඔන්න ඕක තමයි දරුවෝ අපි common noun එකක් කියන්නේ. ඒ කියන්නේ common noun එකක් කියන්නේ පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් නාම පද වලට. හරි. එතකොට ඒ වාක්‍ය ලිව්වා. පල්ලෙන් දාගන්න දරුවෝ සිංහ ඒ කියන්නේ එක්සැම්පල් එකක් දාගමු. උදාහරණයක් දාගමු. 1 mother. එතකොට මම කිව්වා අම්මා කියන එක පොදුයි අපිට. අනිත් එක දාගන්න දරුවෝ school. එතකොට මෙන්න මේ නාම පද දරුවෝ අපි කියනවා මොනවද? පොදුවේ පාවිච්චි කරන නාම පද කියලා. පැහැදිලිද? එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක මේ පාඩම ඔයාලට හරියටම තේරුණා කියලා. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි දිගින් දිගටම ඔයාලට වීඩියෝ අරගෙන යනවා. එහෙනම් ජය වේවා.